මෘදුකාංග සංවර්ධකයන් විදිහට ප්‍රොඩක්ෂන් ලෙවල් එකට එහෙමත් නැත්නම් සබෑ ලෝකයේ භාවිතයට AI පද්ධතියක් අරගෙන යන්නේක කොච්චර ලොකු හිසරදයක්ද කියන එක අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේද? අනිවාර්යෙන්ම. API keys manage කරන්න, token limits පාලනය කරන්න, ඊට පස්සේ මේ agents-ලාට මතකයේ රඳවලා දෙන්න ගියාම කේතපේලි දහස් ගණනක් අතින් ලියන්න සිද්ධ වෙනවා. අන්නේ නිසා තමයි අද අපේ මේ ගැඹුරු විමර්ශනයෙන් අපි මේ සංකීර්ණ ගැටලු වලට Microsoft සමාගම හඳුන්වා දීපු අලුත්ම විසඳුම ගැන කතා කරන්නේ. ඒ තමයි Microsoft Agent Framework කියන දැවන්ත තාක්ෂණික රාමුව. ඇත්තටම මේක මෘදුකාංග ක්ෂේත්‍රයේ ලොකු හැරවුම් ලක්ෂයක් විදිහට හඳුන්වන්න පුළුවන්. කාලයක් තිස්සේ අපි දැක්කේ හුදෙක් ප්‍රශ්නයක් ඇහුවාම උත්තරයක් ජෙනරේට් කරන සරල language models විතරයි නේ. හැබැයි අද අපි මේ අධ්‍යයනය කරන මූලාශ්‍රය, ඒ කියන්නේ enterprise grade AI පද්ධති ගොඩනැගීම ගැන තියෙන සවිස්තරාත්මක තාක්ෂණික වීඩියෝ මාලාව සහ ආකිටෙක්චර් ලියකියවිලි වලින් අපිට ඊට වඩා ගොඩක් එහාට ගිය දැක්මක් ලැබෙනවා. හරියටම කොහොමද LLM එකක් පිටුපස තියෙන ලොජික් එක ව්‍යාපාරික ක්‍රියාවලීන් එක්ක තදින් බද්ධ කරන්නේ කියන එක තමයි මෙතන ප්‍රධාන අරමුණ වෙන්නේ. ඒ වගේම අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ මූලාශ්‍රවල තියෙන කරුණු අපි විශ්ලේෂණය කරන්නේ කිසිම පාර්ශවයකට හෝ මතවාදයකට බර වෙලා නෙවෙයි, හුදෙක්ම තාක්ෂණික දෘෂ්ටි කෝණයකින් අපක්ෂපාතීව මේ තොරතුරු අපේ සවන් දෙන්නන්ට ගෙනීම තමයි අපේ එකව අරමුණ. අනිවාර්යෙන්. අපි මෙතනදී සම්පූර්ණයෙන්ම තාක්ෂණික හරය ගැන විතරයි අවධානය යොමු කරන්නේ. හරි. එහෙනම් අපි මේක ලියාගමු. එකපාරටම මේ වගේ සංකීර්ණ රාමුවකට යන්න කලින් අපි බලමු මේ තාක්ෂණය අද තියෙන තැනට පරිණාමය වෙන්නේ කොහොමද කියලා. මුල් කාලේදී ඩෙවලොපර්ස්ලාට සිද්ධ වුණේ සරල SDKs පාවිච්චි කරලා කෙලින්ම මොඩල් එකට ප්‍රොම්ස් යවන්න විතරයි නේද? හැබැයි එතනින් එහාට ගියපු සංකීර්ණ වැඩක්, උදාහරණයක් විදිහට ඩේටාබේස් එකකින් ඩේටා අරගෙන ඒක විශ්ලේෂණය කරන වගේ වැඩක් කරන්න ගියාම ඒ ක්‍රමය කිසිසේත්ම ප්‍රායෝගික වුණේ නැහැ. ඒකට විසඳුමක් විදිහට තමයි Microsoft සමාගම මුලින්ම semantic kernel කියන රාමුව හඳුන්වා දුන්නේ. skills සහ functions AI එකට හඳුන්වා දුන්නේ. ඒ කියන්නේ අපේ සිස්ටම් එකේ තියෙන C# හෝ Python method එකක් කෙලින්ම AI මොඩල් එකට කෝල් කරන්න පුළුවන් විදිහට බයින්ඩ් කරන එක. ඒක ඒ කාලේ හැටියට ලොකු දෙයක් වුණාට ප්‍රායෝගිකව ලොකු එන්ටර්ප්‍රයිස් ඇප්ලිකේෂන් එකක පියවර 10ක් 15ක් තියෙන ලොජික් එකක් ලියන්න ගියාම මේ skills එකිනෙකට සම්බන්ධ කිරීම එමත් නැත්නම් චේනින් කිරීම හරිම අපහසු වුණා. කේතේ ගොඩක් පැටලෙන ස්වභාවයක් ගත්තා. ඊට පස්සේ තමයි ඕටෝජන් කර්ලියට එන්නේ. මට මතකයි ඒක ඒ දවස්වල ලොකු කතාබහකට ලක් වුණා. සාතික ඇත්ත. මොකද පළවෙනි වතාවට මල්ටි ඒජන්ට්, ඒ කියන්නේ ඒජන්ට්වරු කීප දෙනෙක් එකට වැඩ කරන සංකල්පය මේ හරහා ප්‍රායෝගිකව අත්හදා බලන්න අවස්ථාව ලැබුණා. එක ඒජන්ට් කෙනෙක් Python කේත ලියනවා, තව කෙනෙක් ඒක එක්සිකියුට් කරනවා. හැබැයි ඕටෝජන් කියන්නේ open source community project එකක්. ඒක නිසා මේක බැංකුවක් වගේ ආයතනයකට ප්‍රොඩක්ෂන් ලෙවල් එකේ පාවිච්චි කරන්න ගියාම ලොකු හිඩස් තිබුණා නේද? පැහැදිලිවම පර්යේෂණ මට්ටමේ වැඩ කරන්න ලේසි වුණාට එන්ටර්ප්‍රයිස් මට්ටමේ ආරක්ෂාව, තොරතුරු නිරීක්ෂණය කිරීමේ හැකියාව සහ දැඩි ප්‍රවේශ පාලනේ එතන තිබුණේ නැහැ. අන්නේ සීමාවන් සියල්ලම මගහරවාගෙන සම්පූර්ණයෙන්ම ව්‍යවසාය මට්ටමේ භාවිතයට ගැළපෙන විදියට නිර්මාණය කරපු අවසාන ප්‍රතිඵලය තමයි මේ Microsoft Agent Framework එක කියන්නේ. හරියටම මේක හුදෙක් තවත් එක ලයිබ්‍රරි එකක් නෙවෙයි, සම්පූර්ණ මොඩියුලර් ආකිටෙක්චර් එකක්. දැන් අපි මේ රාමුවේ ඇතුළාන්තයට ගිහින් බලමු. අද අපි සාකච්ඡා කරන මූලාශ්‍ර වලට අනුව මේ සම්පූර්ණ පද්ධතිය ගොඩනගලා තියෙන්නේ ප්‍රධාන කුළුණු තුනක් මත. ඒ තමයි agents, threads සහ tools. සාමාන්‍යයෙන් කෙනෙක් හිතන්න පුළුවන් tools කියන්නේ agent ගේ අත් සහ කකුල් වගේ දේවල් කියලා. හැබැයි developer කෙනෙක්ගේ කෝණයෙන් බැලුවොත් tools කියන්නේ ඊට වඩා ගොඩක් ගැඹුරු දෙයක් නේද? අනිවාර්යයෙන්ම tools කියන්නේ සරලවම කිව්වොත් REST APIs හෝ දත්ත සමුදායන් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් වෙන විදිහට LLM එකට ලබා දෙන dynamic bindings. ඒජන්ට් කෙනෙක්ව පද්ධතියේ මොළය විදිහට සැලකුවොත් ඒ මොළයට බාහිර ලෝකයේ තේරුම් ගන්න තියෙන ඉන්ටර්ෆේස් එක තමයි tools කියන්නේ. ඒ කියන්නේ ඒජන්ට් තීරණය කරනවා Tamanට ලැබුණු ප්‍රශ්නේ විසඳන්න මොන tool එකද කෝල් කරන්න ඕනේ කියලා. ඒ විතරක් නෙවෙයි. ඒ අදාළ API endpoint එකට යවන්න ඕනේ JSON payload එකත් ඒජන්ට්ම ජෙනරේට් කරනවා. මෙතන තමයි වැඩේ ඇත්තටම රසවත් වෙන්නේ. දෙවනි කොටස වෙන threads. මෘදුකාංගයක ස්ටේට් එක මේන්ටේන් කරන්න එක කොමඩ අමාරු වැඩක් නේ. ඒක නම් ඇත්ත. threads වලින් සංවාදයේ මතකය සහ සංදර්භය රඳවා ගන්නවා කිව්වට ප්‍රායෝගිකව context window එක පිරුණාම කොහොමද මේක manage කරන්න කියන ප්‍රශ්නේ එනවා. ලොකු සංවාදයක් යද්දි data ඔක්කොම තියාගන්න බෑ.
threads වල ප්‍රධාන රාජකාරිය වෙන්නේ අඛණ්ඩව සිදුවන events මාලාවක් එක තැනක ගබඩා කිරීමයි. මේ සංරචක තුන, ඒ කියන්නේ තීරණ ගන්න agents, බාහිර ලෝකයක කතා කරන tools සහ state එක තියාගන්න thread එකට එකතු වුණාම අපිට පුරාන් ස්ටේට් මැෂින් එකක් වගේ වැඩ කරන ඉතාමත් බුද්ධිමත් පද්ධතියක් නිර්මාණය කරන්න. හරියටම. හැබැයි ඔබ කලින් මතු කරපු ප්‍රශ්නය, ඒ කියන්නේ context window එක පිරෙන එක සහ restart කිරීමකදී මේ දත්ත නැති වෙන ප්‍රශ්නය විසඳන්න තමයි මේ රාමුව ඇතුලේ තියෙන advanced production features පාවිච්චි වෙන්නේ. ඉතින් මේ හැම දෙයකම තේරම මොකක්ද කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. අපි දන්නවා සැබෑ ලෝකයේදී ඇප්ලිකේෂන් එක crash වෙන්න පුළුවන්, server restart වෙන්න පුළුවන්. අද අපි අධ්‍යයනය කරන මූලාශ්‍රවල ඉතා පැහැදිලිව විස්තර කරනවා serialization කියන උසස් විශේෂාංගය ගැන. ඔව්, හිතන්න කෙනෙක් පැය භාගයක් ඒජන්ට් කෙනෙක් එක්ක chat කරලා පද්ධතිය බින්ද වැටුනොත් ආයෙත් මුලින්ම පටන් ගන්න බෑනේ. ඒක තමයි මේ framework එකේ තියෙන ලොකුම වාසියක් තමයි මේ සම්පූර්ණ thread එකම, ඒ කියන්නේ ඒජන්ට්ගේ මතකය සහ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින කාර්යයේ தත්ත්වය තත්පරෙන් පංගුවකදී ජේසන් ආකෘතියට හරවලා සීරියලයිසේෂන් හරහා දත්ත සමුදායක සේව් කරන්න පුළුවන් වීම. උදාහරණයක් විදිහට Postgres හෝ blob storage එකක. එතකොට සර්වර් එක රීස්ටාර්ට් වුණාට පස්සේ මොකද වෙන්නේ? ඩීසීරියලයිසේෂන් හරහා අර JSON ෆයිල් එක නැවතත් thread object එකක් විදිහක ඒජන්ට්ගේ මතකයට ලෝඩ් කරනවා. පරිශීලකයාට කිසිම වෙනසක් තේරෙන්නේ නැහැ. සංවාදය නතර කරපු තැනින්ම පටන් ගන්නවා. ඒකෙන් ස්ටේට් එක රිකවර් වෙනවා තමයි. හැබැයි මට තියෙන ඊළඟ ප්‍රශ්නය තමයි ටෝකන් වියදම. සෙෂන් එක දිගටම යද්දී හැම වෙලේම මුළු thread එකම LLM එකට යවන එක ප්‍රායෝගික නෑ නේද? කිසිසේත්ම නෑ. එහෙම වුණොත් ආයතනයේ ටෝකන් බිල අහසුසට යාවි. අන්න එතනදී තමයි long term memory එහෙමත් නැත්නම් දිගුකාලීන මතකය කියන සංකල්පය ඉදිරියට එන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ chat history එකම හැමතිස්සෙම යවන්නේ නැතුව වෙන ක්‍රමයක් පාවිච්චි කරනවා. ඔව්. මේ පද්ධතිය කරන්නේ පසුබිමින් ක්‍රියාත්මක වෙන වෙනමම ක්‍රියාවලියක් හරහා සංවාදයේ තියෙන වැදගත් කරුණු උකා ගන්න එකයි. උදාහරණයක් විදිහට පරිශීලකයාගේ රැකියාව, ව්‍යාපෘතිය නම වගේ දේවල් අඳුර ගන්නවා. හරියටම අඳුරගෙන ඒක වෙනම ප්‍රොෆයිල් එකක් විදිහක වෙක්ටර් ඩේටාබේස් එකක ගබඩා කරනවා. ඊළඟ වතාවේ කතා කරද්දී අර දිග ඉතිහාසයේ වෙනුවට මේ කෙටි ප්‍රොෆයිල් සමරි එක විතරක් කන්ටෙක්ස්ට් එකට ඇතුල් කරනවා. මේකෙන් ටෝකන් වියදම සැහෙන්න අඩු වෙනවා වගේම රෙස්පොන්ස් ටයිම් එකත් ගොඩක් වැඩි වෙනවා. ඒක නම් නියම ඉංජිනේරුමේ විසඳුමක්. ඇත්තටම ඊළඟට අපි කතා කරන්න ඕනේ මේ රාමුව ඇතුලේ තියෙන මිඩල්වෙයාර් ස්ටැක් එක ගැන. වෙබ් ඩෙවලොප්මන්ට් කරන අයට මිඩල්වෙයාර් කියන්නේ අලුත් දෙයක් නෙවෙයිනේ. හැබැයි මේ AI ලෝකයේදී මිඩල්වෙයාර් එකක් හරහා කොහොමද ඒජන්ට්ගේ ප්‍රධාන ලොජික් එකට අත තියන්නේ නැතුව පාලනයක් ඇති කරන්නේ? අපි මේක විශාල චිත්‍රයට සම්බන්ධ කළොත් ප්‍රොඩක්ෂන් එකේදී අපිට ඒජන්ට් හිතන විදිහයි පද්ධතිය ආරක්ෂාවයි දෙකක් විදිහට මැනේජ් කරන්න ඕනේ. මේ රාමුවේ ප්‍රධාන මිඩල්වෙයාර් වර්ග 4ක් තියෙනවා. පළවෙනි එක ටයිමිං මිඩල්වෙයාර් එක නේද? ඔව්, මේකෙන් හැම ඉන්ට්‍රැක්ෂන් එකක්ම කොච්චර වෙලාවක් ගන්නවද කියලා ලොග් කරනවා. පද්ධතිය latency track කරන්න මේක අත්‍යවශ්‍යයි. දෙවෙනි තමයි security middleware එක. මේක ගොඩක් වැදගත්. උදාහරණයක් විදිහට කවුරු හරි prompt injection attack එකක් කරලා database එක drop කරන්න හැදුවොත් ඒජන්ට් ගාවට රික්වෙස්ට් එක යන්න කලින් මේ middleware එකෙන් ඒක block කරනවා. හරියටම තුන්වෙනි එක විදිහට function logger middleware එක ක්‍රියාත්මක වෙනවා. ඒජන්ට් බාහිර API call කරන්න හැම වෙලාවකම request සහ response payloads track කරගන්න මේක උදව් වෙනවා. ඒ වගේම හතරවෙනි එක token counter middleware එක. මං හිතන්නේ ව්‍යාපාරික පැත්තෙන් බැලුවම මේක තමයි වැදගත්ම දේ. ඒ හිතන්න ඒජන්ට් කෙනෙක් හිර වෙනවා infinite loop එකක. මොකක් හරි හේතුවක් නිසා කාලගුණ API එකකට දිගටම calls යවනවා. ඒ වගේ වෙලාවක මේ token counter එකට පුරාන් limit එක පැන්න ගමන් process එක kill කරන්න. නැත්නම් ඊළඟ දවසේ උදේට කම්පැනියේ Azure බිල දැක්කාම ඉංජිනේරුන්ට heart attack හැදෙන්න පුළුවන්. සැබෑ ලෝකේ production ගැටලු විසඳන්න යන්නේ ඒව තමයි. දැන් අපි මේ පද්ධතියේ තවත් දැවැන්ත ඉදිරි පියවරක්, ඒ කියන්නේ පරිසර පද්ධතිය හෙවත් ඉකෝසිස්ටම් එක ගැන කතා කරමු. මෙතනදී අපිට හමු වෙන අතිශය වැදගත් ප්‍රොටෝකෝලයක් වෙන MCP ගැන. ඒ කියන්නේ Model Context Protocol. සාමාන්‍ය මෘදුකාංග ඉංජිනේරුවෙකුට අලුත් සර්විස් එකක් පද්ධතියට සම්බන්ධ කරන්න ඕනි වුණාම ඒකේ API documentation එක කියවලා ඒකටම ගැලපෙන custom code එකක් ලියන්න ඕනේනේ. හැබැයි මේ කියන විදිහට MCP පාවිච්චි කළාම මොකුත් අවශ්‍ය නැහැ. කොහොමද MCP මේක විසඳන්නේ කියන එක ඇත්තටම පුදුම සාගතයි. මේක හරියට IDE එකක Language Server Protocol හෙවත් LSP එක වැඩ කරනවා වගේ වැඩක්. ඉස්සර හැම programming language එකටම වෙන වෙනම plugins ලියන්න ඕන. හැබැයි LSP ආවම එක standard එකකින් ඔක්කොම cover වුණා නේද? ඔව්, MCP කියන්නේත් අන්න ඒ වගේ ඒජන්ට් වරුන්ට බාහිර ලෝකයක් එක්ක කතා කරන්න
හදපු පුදු භාෂාවක්. දත්ත සමුදයක් වෙන්න පුරුවම් ජීරා වගේ ටිකටිං සිස්ටම් එකක් වෙන්න පුරුවම්. මේ හැම දෙයක්ම MCP සර්වේ එකක් විදිහට රැප් කරාම ඒජන්ට් ඒකේ ස්කීමා එක ස්වයංක්‍රීයවම කියවලා තේරුම් ගන්නව කොහොමද ඒක පාවිච්චි කරන්නේ කියලා. කිසිම අමතර ඉන්ටග්‍රේෂන් කෝඩයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරියටම. ඒකෙන් ඩිවෙලොපර්ස්ලාගේ ලොකු කාලයක් ඉතුරු වෙනවා. පොඩ්ඩක් ඉන්න. MCP හරහා ඔය විදිහට යුනිවර්සල් විදිහට කතා කරද්දී වගේම අපි ඊළඟ මාතෘකාව වෙන A to A එහෙමත් නැත්නම් ඒජන්ට් to ඒජන්ට් කතා කරද්දී ලොකු ලේටන්සි එකක් එන්නේ නැද්ද? ඒ කියන්නේ එක ලොකු මොඩල් එකකින් ඔක්කොම කරගන්නේ නැතුව වෙන වෙනම ඒජන්ට්ස්ලා හදගා එයාලා අතර නෙට්වර්ක් කෝල්ස් යවද්දී ඕවර්හෙඩ් එක වැඩිවනවා කියන එකනේ. ඔව්. ඔබ ඔය මතු කරන්නේ ආකිටෙක්චර් එකක් ඩිසයින් කරද්දී එන සම්භාව්‍ය ට්‍රේඩ් ඔෆ් එකක්. ඔව් යම්කිසි නෙට්වර්ක් ඕවර්හෙඩ් එකක් තියෙනවා. හැබැයි එක ලොකු ප්‍රොම්ප්ට් එකක් ඇතුලේ සියලුම වැඩ කරන්න ගියාම මොඩල් එකට කන්ෆියුස් වෙලා හැලුසිනේට් වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩි. ඒ කියන්නේ වැරදි උත්තර දෙන්න තියෙන සම්භාව්‍යතාවය ලේඩි. හරියටම A2A සංනිවේදනය හරහා මේ රාමුව කරන්නේ කාර්යයෙන් බෙදා හැරීමයි. උදාහරණයක් විදිහට කෝඩිනේටර් කියන රවුටින් ඒජන්ට් මුලින්ම ප්‍රශ්නේ අරගෙන තොරතුරු හොයන කොටස විතරක් රිසර්ච් ඒජන්ට් යවනවා. ඊට පස්සේ ඒක එක්සිකියුටර් ඒජන්ට් යවනවා. ඔව් මේ හැම ඒජන්ට් කෙනෙක්ටම තියෙන තමන්ට අදාළ පොඩි සිස්ටම් ප්‍රොම්ප්ට් එකක් විතරයි. ඒ නිසා නිර්වදිතාවය ඊටමත් ඉහළයි. ලේටන්සි එකට වඩා එන්ටර්ප්‍රයිස් එකට වැදගත් වෙන්නේ නිර්වදිතාවය කියන එකයි මේකෙන් පැහැදිලි වෙන්නේ. ඉතින් මේ ඒජන්ට්ස්ලා තමන්ගේ වැඩේ කරන ගමන් ව්‍යාපාරික ක්‍රියාවලියක් ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද? එතනදී තමයි work flows එමත් නැත්නම් කාර්ය ප්‍රවාහ කියන සංකල්පය අතිශයින්ම ප්‍රායෝගික වෙන්නේ. මේක හරියට මයික්‍රෝ සර්විසස් ඕකස්ට්‍රේට් කරනවා වගේ වැඩක්. මේකෙදී අර වැඩ කරන එකක අපි එක්සිකියුටර්ස් කියලා හඳුන්වනවා. ඒවා එකිනෙක සම්බන්ධ කරන එජස් තියෙනවා. අද අපි සාකච්ඡා කරන මූලාශ්‍ර වෙලා ඉන්වොයිස් එකක් ප්‍රොසෙස් කරන තැනින් ලස්සන උදාහරණයක් අරගෙන තිබුණා. ඒ හරහා ප්‍රධාන work flow රටාවන් 3ක් පැහැදිලි කරනවා. පළවෙනි එක sequential හෙවත් අනුක්‍රමික කාර්ය ප්‍රවාහය. ඒක සරලයි පියවරෙන් පියවර යනවා. ඉන්වොයිස් එක කියවනවා ඊළඟට අනුමත කරනවා. දෙවෙනි එක තමයි concurrent හෙවත් සමගාමී කාර්ය ප්‍රවාහය. අපි කලින් කතා කරපු latency ප්‍රශ්නෙට මේක හොඳ විසඳුමක්. ඉන්වොයිස් එකේ items ටික calculate කරන ගමන්ම පැරලල් විදිහට වෙනම API call එකක් යවනවා පාරිභෝගිකයාගේ credit history එක check කරන්න. ඔව් අවසානයේදී මේ results දෙකම එක තැනකට join කරගන්නවා. තුන්වෙනි රටාව තමයි branching. මෙතනදී ඒජන්ට්ගේ බුද්ධිය පාවිච්චි වෙනව නේද? අනිවාර්යයෙන්ම පාරිභෝගිකයා ඉහළ වටිනාකමක් ඇති කෙනෙක් නම් ඒජන්ට් තීරණය කරන සාමාන්‍ය ෆ්ලෝ එකෙන් පිටපැනලා විශේෂ වට්ටම් ලබා දෙන ශාඛාවකට මේ වර්ක් ෆ්ලෝ එක හරවන්න. හැබැයි මේ ඔක්කොම ස්වයංක්‍රීයව විද්දී මට පේන ලොකුම රිස්ක් එක තමයි මොකක් හරි ලොජික් එරර් එකක් එවිත් පද්ධතිය තනියම තීරණය කරලා සමාගමට පාඩු වෙන විදිහ ලොකු ඩිස්කවුන්ට් එකක් දුන්නොත් නැත්නම් වැරදි කෙනෙක්ට පේමන්ට් එකක් රිලීස් කරොත් ප්‍රොඩක්ෂන් එකේදී මෘදුකාංග ඉංජිනේරුවන් මේ වගේ දේවල් වලට කොහොමද බයයි? මේකෙන් වැදිවත් ප්‍රශ්නයක් මතුවෙනවා. ඒකට තමයි මේ රාමුවේ තුලේ human in the loop කියන සංකල්පය හඳුන්වා දීලා තියෙන්නේ. හැමදේම යන්ත්‍රයට තනියම කරන්න දෙන්නේ නැහැ. ඔය කියන වගේ තීරණාත්මක අවස්ථාවකදී check points පාවිච්චි කරනවා. ඒ කියන්නේ work flow එක අර ඩිස්කවුන්ට් එක දෙන තැනට ආවම පද්ධතිය එතනින් execution එක pause කරනවා. ඊට පස්සේ මැනේජර් කෙනෙක්ගේ ඩෑෂ්බෝඩ් එකකට notification එකක් යවනවා. අර මනුෂ්‍ය නිලධාරියා ඒක පරීක්ෂා කරලා එළියෙන් HTTP callback එකක් කරහා අනුමැතිය දුන්නාට පස්සේ තමයි ආයෙත් පද්ධතිය ඉස්සරහට රන් වෙන්නේ. පැහැදිලිවම දැන් මේ ආකිටෙක්චර් එක ගැන කතා කරාට පස්සේ මේ පද්ධතිය ඇත්තටම ඩිප්ලොයි කරන්නේ කොහොමද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. විශේෂයෙන්ම එන්ටර්ප්‍රයිස් ලෙවල් එකේ security concerns එක්ක. මේ සඳහා ප්‍රධාන ක්‍රම දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන් නේද? පළවෙනි එක local setup එක, අනික Azure AI Foundry භාවිතා කිරීම. ඔව් මේ ක්‍රම දෙකේම පැහැදිලි තාක්ෂණික වෙනස්කම් තියෙනවා. local setup එකේදී සිද්ධ වෙන්නේ මේ කියපු agent rune, MCP servers මේ ඔක්කොම තමන්ගේම infrastructure එක ඇතුලේ Python scripts සහ Docker containers විදියට ධාවනය කරන එකයි. මේකෙදි සම්පූර්ණ control එක තියෙන්නේ සංවර්ධකයා අතේ. development සහ testing phase එකට මේක ගොඩක් හොඳයි. control, managed identity සහ දත්ත සංකේතන කිරීම වැනි අතිශය සංකීර්ණ ආරක්ෂක විධිවිධාන Azure එකෙන් ස්වයංක්‍රීයවම handle කරනවා. ඒ වගේම VNet integration හරහා තමන්ගේ private network එකේ තියෙන database වලට public internet එකෙන් තොරව agents-ලාට කපා කරන්න පුළුවන්. production එකකට යද්දී මේක අතිශයින්ම වැදගත්. ඇත්තටම අපි මේ කතාබහෙන් පැහැදිලි කරගත්තේ හුදෙක් අපි අහන ප්‍රශ්නවලට උත්තර දෙන සාමාන්‍ය chatbots ගැන නෙවෙයි
ඊට වඩා ගොඩක් එහාට ගියපු සැබෑ ලෝකයේ API එක ගනුදෙනු කරන ස්වාධීනව හිතලා තීරණ ගන්න පුළුවන් සා තමන්ගේ මතකයේ නිවැරදිව පාලනය කරන බුද්ධිමත් මෘදුකාංග ඒකක පිරිසක් නිර්මාණය කරන ආකාරය ගැනයි. Microsoft Agent Framework එක හරහා අද සංවර්ධකයන්ට ලැබිලා තියෙන මේ හැකියාව AI පද්ධති ගොඩනැගීමේදී තිබුණු ලොකුම හිසරදයන් රැසකට සාර්ථකව පිළිතුරු සපයා තිබෙනවා. අනිවාර්යයෙන්ම මේ රාමෝ හරහා අර කියපු ස්ටේට් මැනේජ්මන්ට්, සිකියුරිටි සහ ඕකෙස්ට්‍රේෂන් කියන සංකීර්ණත්වය අඩු කරලා විශ්වසනීය AI පද්ධති ගොඩනගන්න පැහැදිලි ආකිටෙක්චරල් පාරක් හැදිලා තියෙනවා. ඔව් ඒක ඉදිරි තාක්ෂණික ගමනට ලොකු පිටිවහලක්. ඉතින් මේ සියලු තාක්ෂණික කාරණා එකට කැටි කරලා බැලුවාම අපිට එක අපූර්ව සිතිවිල්ලක් ඉතිරි වෙනවා. ඒජන්ට්වරුන්ට MCP හරහා අලුත් සර්විස් ස්වයංක්‍රීයව තේරුම් අරගෙන පාවිච්චි කරන්න පුළුවන් නම් A2A හරහා ඔවුන් අතරව සාකච්ඡා කරලා වැඩ කොටස් බෙදාගෙන ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අනාගතයේදී මෘදුකාංග ඉංජිනේරුවෙකුගේ භූමිකාව කොහොම වෙනස් වෙයිද? හරියටම හුදෙක් කේත ලියන්නෙකු යන්නෙන් සම්පූර්ණයෙන්ම මිදීලා මේ බුද්ධිමත් ඩිජිටල් ශ්‍රම බලකාය නිවරදිව වැඩ කරනවාද નિયમિત රීති අනුගමනය කරනවාද කියලා නියාමනය කරන හුදු විගණකවරයෙකු එහෙමත් නැත්නම් ඔඩිටර් කෙනෙකු දක්වා වෙනස් වේවිද? ඒකනම් ඇත්තටම තවදුරටත් ගවේෂණය කරන්න ඕනේ මාතෘකාවක්. මේ අපූර්ව සංකල්පය ගැන තවදුරටත් කල්පනා කරලා බලන්න ඉඩ හරින ගමන් අපගේ මේ ගැඹුරු තාක්ෂණික විමර්ශනය අදට මෙතනින් සාර්ථකව නිමා කරනවා. අප සමග රැඳී සිටි සැමට සුබ දවසක්.